everyone. අපි කතා කරමු read aloud question එකේදී අපි කට්ටිය mispronounce කරන වචන සහ ඒවා කොහොමද හරි ගස්ස ගන්න කියලාද. read aloud question එක ගැන මම හිතන්නේ අලුතෙන් කියන්න දෙයක් නැහැ. PT කරන ඕන කෙනෙක් දන්නවා read aloud කියන්නේ PT exam එකේ තියෙන ප්‍රධානම question එකක්. speaking වලට 33ක් මුළු exam එකෙන් දායක වෙන්න පුළුවන් මේ read aloud කියන question එකෙන්. ඒ වගේම reading වලට 27ක් හෝ ඊට වැඩිපුර දායක වෙන්න හැකියාව තියෙනවා read aloud question එකෙන්. ඒතර questions 6ක් 7ක් වගේ වෙනවා. questions read aloud කරන්නේ කොහොමද කියන එක නෙමෙයි මම මෙතනදී කතා කරන්නේ pronunciation එක සම්බන්ධව. මොකද ඔයගලන්ට ගොඩක් වෙලාවට ලකුණු නැති වෙන්නේ වැරදි උච්චාරණයන් නිසා. එතකොට මෙතනදී ඔයගලන්ට හිතෙන්න පුළුවන් එතකොට දැන් ආසියාවේ ඉන්න කෙනෙක් විදිහට නැත්නම් ලංකාවේ ඉන්න කෙනෙක් විදිහට මම ලංකාවේ විදිහට උච්චාරණය කරොත් මගේ pronunciation වලට මට හොඳ ලකුණක් ගන්න පුළුවන් වේද? ඉහළ ලකුණක් 80ක් 90ක් වගේ අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා නම් ඉහළ ස්කෝර් එකක් ඒතර ඕක ගන්න පුළුවන්ද කියලා. කියන්න තියෙන්නේ මේකයි. අපේ pronunciation එක perfect නැහැ. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි ජාතිකයෝ නොවන හින්දා අපේ උච්චාරණය 100%ක් perfect නැහැ. නමුත් අපි උත්සාහ කරන්න ඕනේ නිවැරදිව උච්චාරණය කරන්න. මං කියන එක ඔයගොල්ලන්ට පැහැදිලිද? අපි සුද්ධෝ නෙමෙයි. තවත් දෙයක් කරනවා අපි සුද්ධෝ නෙමෙයි. නමුත් අපි try කරන්න ඕනේ නිවැරදිව ඒ වචන උච්චාරණය කරන්න. මොකද අපිට අයිතියක් නැහැ යම් භාෂාවක තියෙන වචන වැරදියට උච්චාරණය කරන්න. නේද? දැන් අපි සිංහල භාෂාව ගත්තොත් අපේ භාෂාවේ තියෙන වචන තව රටක ඉන්න මිනිස්සෙක්ට වැරදියට උච්චාරණය කරලා එයාට කියන්න බෑ ඒක හරි කියලා. right? ඒ වගේ තමයි ඒතොර ඉංග්‍රීසි වල වචන උච්චාරණය වෙන විදිහක් තියෙනවා. ඒතොර අපි ඒකේ නිවැරදි උච්චාරණ ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් මම අද ફોકસ කරන්නේ මේ pronunciation සම්බන්ධව. අපි පොඩ්ඩක් මේ එක ඡේදයක් අරගෙන බලමු. මේ read aloud වල එන එක question එකක් මම මෙතන ගත්තේ. ඔයගොල්ලන්ටත් දැනගන්න පුළුවන් කොච්චර වචන mispronounce කරනවද කියලා. okay? මේක තියෙනවා එතකොට in Germany over 100,000 tons of diapers. මම මෙහි මීට කියන්නේ ඔයගොල්ලන්ට අල්ල ගන්න පුළුවන් වෙන මේක diapers. Okay, diapers are discarded each year. Discarded each year, resulting. Okay, I thought about resulting in the wastage. Make a wastage නෙමේ wastage. ඒ එකක් තියෙනවා. matter. Wastage of valuable resources. Okay, resources. Diaper liners which contain special polymers known as super absorbers are among the materials. Make a man eme ma sound එක. materials that end up in landfills. However, make a researcher name researchers. Okay, researchers have made significant progress in enhancing the recycling process. Recycling process. Okay, the recycling process for these liners leading to substantial improvements. මේ word එක ඇවිල්ලා substantial කියන්නේ කිසරක් substantial improvements. okay, මාත් එක පොඩ්ඩක් උච්චාරණය කරන්න මේ වචන ටික. 100,000 diapers කියන්නේ diapers. discarded resulting wastage කියන්නේ right? මම first time කිව්වට පස්සේ ඔයගොල්ලෝ කියන්නේ තුර ඔයගොල්ලන්ට තෝක හුරු වෙනවා. resources diaper liners special polymers. okay, මම හිතනවා ඔයගොල්ලෝ මම කිව්වට පස්සේ කියනවා ඇති කියලා. okay, අහන් ඉඳලා හරියන්නේ නැහැ උච්චාරණය කරන්න. ඒකෝර තමයි වාට මේක මේ උච්චාරණය කළා තමයි වාට එක හුරු වෙන්නේ. okay, don't just listen. අහුම්කම් දෙන එක විතරක් කරන්න එපා. උච්චාරණය කරන්න උත්සාහ කරන්න. super absorbers materials landfills researchers significant progress enhancing recycling process liners leading to
substantial improvements උත්සාහ කරන්න විදිහට නිවැරදි උච්චාරණ ඉගෙන ගන්න. But you know, it might take a little time for you to progress in this journey, but you know, you are going to have wonderful results at the end of this game, you know, if you can learn the right pronunciation. නිවැරදි pronunciation ඉගෙන ගන්න පුළුවන් නම් මේක අවසානයේදී ඔයගලන්ට හොඳ results ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් try කරන්න pronunciation එක හොඳට practice කරන්න. ඒතර ඕන කෙනෙක්ට above 70-75 ගන්න පුළුවන්කම තියෙනවා. Okay. තවත් වීඩියෝ එකකින් අපි ළඟදීම හම්බෙමු. එතෙක් ප්‍රැක්ටිස් කරගෙන ඉන්න. අපි ළඟදීම හම්බෙමු. Right, take care.